පරිස්සමින් ඇති කියලා හිතනවා. මම අද කරන්නේ වෙනස්ම විදිහේ වීඩියෝ එකක්. මට හිතුණා ජූලි මාසේ ඉඳන් ජර්නල් එකක් හදන්න පටන් ගන්න. මොකද එහෙම හිතුනේ සමහර දවස් තිබුණා කිසිම ප්‍රොඩක්ටිව් ගතියක් තිබුණේ නැහැ. එකන් දවස ගෙවිගෙන යන දවස් තිබුණා. ඒක නිසා තමයි මට ජර්නල් එකක් හදන්න ඕනේ. ඉතින් එන්න අද මාත් එක්ක ජර්නල් එකක් හදමු. ජර්නල් එකේ කවර් පේජ් එකත් හරිය මේ විදිහට තමයි ඒක හදාගත්තේ. දැන් අපි කැලෙන්ඩර් එක ලියන්න ඕන. මේ පිටුවේ කැලෙන්ඩර් එක ලියුවොත් පේන්නේ නැති නිසා මම මේ පිටුවේ ලියනවා. දැන් මම ජූලි මාසේ ඉඳන් මේ ජර්නල් එක හදන්නේ. ඒක නිසා ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් ඊළඟ පිටුවේ my goals. ඒ කියන්නේ මගේ study goal, personal goal, other goal මේ මාස 6ට අදාළව ඒ ටික ලියන්න තමයි දැන් යන්නේ. goals එකත් හරිය. දැන් about me කියන page එක හදන්න ඕන. main pages ටික හරිය. මම අර හිස් තැන් වලට ස්ටිකර්ස් ඇලුවා. දැන් තියෙන්නේ ජූලි මාසේ ඉඳන් ඉතිරි ටික කන්ටිනියු කරගෙන යන්න. ඒක කොහොමද හදන්නේ කියලා බලමු. හරි දැන් ජුලයි වලට පේජ් එක මෙහෙම හදාගෙන ඊට පස්සේ ජුලයි වල ඩේලි ප්ලෑන් එක හදා ගන්න ඕන. ජූලි මාසේ තියෙන දින 31ට අදාළව එක එක දවසට අපි කරන දේවල්. ඒ කියන්නේ පළවෙනිදා නම් අපි පළවෙනිදා උදේ ඉඳන් හවස වෙනකම් මොනවද කරන්නේ? ඒ වගේ දේවල් කෙටියෙන් සටහන් කරන්න තමයි ඩේලි ප්ලෑන් එකක් හදාගන්නේ. ජුලයි පේජ් එක හැදුවා මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඒක ඩේලි ප්ලෑන් එක තියෙනවා. ඒ වගේ ඕගස්ට් වල ඔක්තෝබර් වලකයි එක එක කලර්ස් තීම් එකට තමයි මේ මාස 6 මම හැදුවේ. ටස් ටික හදාගන්න මම සාමාන්‍යයෙන් වතුර ටිකක් අඩුවෙන් බොන කෙනෙක්. ඒක නිසා මම වෝටර් ට්‍රැකර් එකකුයි ඉස්සරහට එක්සෑම් කාලයක් යන නිසා එක්සෑම් කාලේට හරියන්නේ ස්ටඩි ට්‍රැකර් එකකුයි පීරියඩ් ට්‍රැකර් එකයි ස්කින් කෙයාර් ට්‍රැකර් එකයි. ඒ හතර විතරයි මම දැනට මගේ ජර්නල් එකේ ඇඩ් කරන්නේ. ඊට අමතරව තව ට්‍රැකර් ඇඩ් කරන්න පුළුවන්. ස්ලීපින් ට්‍රැකර්, ඒ වගේ තව හොබි ට්‍රැකර්, ඒ වගේ තව ඒවා ඇඩ් කරන්න පුළුවන්. මම අර හතර විතරයි ඇඩ් කරන්නේ. අපි ඒ ටිකත් හදාගමු. ට්‍රැකර් ටිකත් හදාගෙන ඉවරයි. වෝටර් ට්‍රැකර්, ස්ටඩි ට්‍රැකර්, පීරියඩ් ට්‍රැකර්, ස්කින් කෙයාර්. දැන් 2026 අවුරුද්දට අදාළව අපි ජර්නල් එක හදලා ඉවරයි. ඔයාලට ජර්නල් එකක් හදාගන්න ඕන නම් try කරලා බලන්න.